ආයිබෝවන් අපි මේ QR කෝඩ් එක හදාගන්න බැරුණා අපිට මුලදී ඊට පස්සේ මේ අද උදේ තමයි මේ සිකුරාදා උදේ තමයි මේ හැදුවේ. එතකොට මුලින්ම අර වෙබ්සයිට් එකට යන විදිහ දන්නවනේ fuelpassgovernment.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා සාමාන්‍ය විදිහට පටන් අරගෙන මුලින්ම id card නම්බරේ ගන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් නම්බරේ මේක කලින් try කරලා දින ෆෝන් නම්බරේ වැටෙනවා. ඊට පස්සේ අපි වෙන නම්බරයක් ඊට පස්සේ මේ තමයි මේ හදනකොට පාවිච්චි කරේ. ඊට පස්සේ ෆෝන් නම්බරේ ෆෝන් නම්බරේට send OPT එක නිල් පාටින් highlight වෙනවා. ඊට පස්සේ ඒක ටච් කරාට පස්සේ OPT අංකේ මේ ගහව ෆෝන් නම්බරේට යනවා. ටිකක් වෙලා යනවා හදිසියෙම කරන්න බෑ. හරි ඔය විදිහට ඒ OPT අංකේ ඒවට verify කියලා වැටෙන කොළ පාටින් ඒක ටච් කරාට පස්සේ ඊට පස්සේ අනිත් විස්තර ටික අතුරු කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි අර ඊමේල් ඇඩ්‍රස් එක හදනවා වගේ first name last name මේ වාහනේ පොතේ තියෙන විදිහට ගහන්න ඕන. මේක මේ යටින් ඔය මගේ අර DHA කියන DA කියලා දාලා තියෙන DHA කියලා තියෙන්නේ. හරි විදිහට ඒක ඒ විදිහටම ගහන්න ඕනේ මේ second name එකත් last name එක ගහද්දී. ඊට පස්සේ ඇඩ්‍රස් එකත් වාහනේ පොතේ තියෙන විදිහටම ඒ විදිහටම ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ වාහන අංකයත් මේ කැපිටල් අකුරෙන්ම ගහන්න ඕනේ. ඊට පස්සේ වාහන වර්ග තෝරන්නේ මේ පැත්තෙන් තියෙන ඊතලයක් ඒ ඊතලේ ටච් කරලා පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ අදාළ වාහනේ ටච් කරාම හරි. ඊට පස්සේ අර මේ chassis number කියන එකේ වාහනේ පොතේ තියෙන උඩ කෙලවරේ ඒක මේ ඒ තියෙන විදිහටම capital simple ගලපලා ඇතුළත් කරාම හරි. ඊට පස්සේ වර්ග තෝරන්න තියෙන ඩීසල්ද පෙට්‍රල්ද කියලා. ඊට පස්සේ දැන් පෙට්‍රල් අපි නම් ඒක තේරුවා. ඊට රෙජිස්ටර් කියලා වැටෙනවා. ඊට පස්සේ යටින් තියෙන පෙට්‍රල් ඊට පස්සේ අර මේවට එකඟයිද කියලා. ඊට පස්සේ ඇග්‍රී කියන තැන කොටුවක් තියෙනවා. එතන ටච් කරාම නිල් පාට හරියක් වැටෙනවා. ඊට පස්සේ රෙජිස්ටර් කියන කහ පාටින් තියෙන එක ටච් කරාම ටිකක් වෙලා ගියාම මේ එනවා විදිහට මේ QR එක මෙතන මේ අපි QR එක ප්‍රසිද්ධ කරන බැරි හින්දා තමයි ඔය මූණක් දාලා තියෙන්නේ. එතන මේ ඔය විදිහට එනවා. හරි එපමණයි. මේ අපිට උනේ මේ අපේ ගිය පාර QR එක හැදුවේ මගේ ශිෂ්‍යයෙක්. එයා දැන් මේ ලංකාවේ නෑ මේ කොරියාවේ ඉන්නේ. ඒතකොට සිම් එකක් අරන් ගිහලා තිබුණා. ඒ හින්දා අපිට මේ දවස් දෙක තුනක් ප්‍රමාද වුණා මේ QR එක හදාගන්න. ඊට පස්සේ මේ අලුතෙන් දීපු සෙටින් එක තමයි මේ හදාගත්තේ. ඊයේ හවස 2 ඉඳන් තමයි මේ විදිහට හදාගන්න පුළුවන්. අපි කලින් try කරා බැරි වුණා. මේ ඊයේ කියන්නේ අද මේ කතා කරන්නේ සිකුරාදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා හවස 2 ඉඳන් පුළුවන්කම තිබුණා.